දුවනවද කියලා අහන මල්ලිලා කවදාවත් වෙට්ටු දාන්න නැති වාහන. ඔව්. මේවට වෙට්ටු දැම්මොත් ඉතින් කියන්න ඕන නෑනේ. හරි. අද කතා වෙන්නේ මෙන්න මේ යෝධයා ගැන. පාරේ රජ කරන ඊළඟ පරම්පරාව කිව්වොත් මම හරිද? ඔව්. ඕක ලංකා අශෝක් ලේලන්ඩ් එක. අදටත් ඕකක් පාරට බැස්සම පාර රාජකීය දෙන්නක් තියෙනවා. ඇත්තටම දැන් තියෙන ගොඩාක් අලුත් බස් වලට වඩා ලොකු කැපිපෙනීමක් ඕකේ තියෙනවා. ඔව් දැන් තියෙන අවුරුදු 5 සෙල්ලම් බඩු වගේ නෙවෙයි. ඒක මාර පළලයි. දිගුණත් පුදුම හිතෙනවා. අන්න හරි. ඒ බොඩි එකේ හැඩයයි උසයි තමයි ඒකට පාරේ නියම තීජසක් දෙන්නේ. අලුත් බස් ගොඩක් හදලා තියෙන්නේ ස්පෝටි පෙනුමට. ඒ මේක තියෙන්නේ ඊට වඩා වෙනස්ම විදිහේ ගැඹීරත්වයක්. ඒක ඇත්ත. ඈත තියාම උන අඳුර ගන්න පුළුවන්. එන්ජිමේ සද්දෙත් මාර බලගතොයි වගේ. ලේලන්ඩ් එන්ජිමක් කියන්නේ ඉතින් උපරිම පවර් තමයි. සෙනග පිරීලා හිටියත් ඔච්චර සිරස්කන්දක් වුණත් සීම කතාවක් නැතුව ඇදගෙන යනවා. හැබැයි අලුත් බස් මීට වඩා සුව පහසුයි නේද? ස්මූත් තමයි. ඒ පිළිවය මේ වගේ අලු ස්වාභාවික ගමක් නෑ. මේක හදවන එක. නැත්තම් මේකට යන එක වුණත් වෙනස්ම අත්දැකීමක්. මේ බස් ලංකාවේ දේශගුණයට මාර විදිහට ගැලපෙනවා. අන්න හරි. රස්නය, බැස්ස, දූවිල්ල, කැඩුණු පාරවල් මේ හැම දෙයකටම ඔරොත්තු දෙන්නමයි මේ බස් එක හදලා තියෙන්නේ. අන්න ඒ නිසා වෙන්න ඇති. අයිතිකාරයෝ අදටත් මේවා මාර ආඩම්බරයකින් පරිස්සම් කරන්නේ. ඒවා මිනිස්සු දෙසිය අතහරින જાතියේ බස් නේ. ලංකා ලේලන්ඩ් එකක් පාරේ යද්දි ඒ එන්ජින් සද්දේ ෆෝන් එක ගැස්සෙන ගැම්ම ඒ හැමදේම අතීත මතකයන් අවදි කරනවා. පාසල් ප්‍රේමයේ එක ඉස්කෝලේ ගිය හැටිද ඔය කියන්නේ? හරි ඒව වැඩක් නෑ. ස්ටිකර් කරලා නිකෙල් වලින් චාම් විදියට මොඩිෆයි කරාම එන ලුක් එකත් සුපිරි. අම්මෝ එතකොට එන පෙනුමට නම් BMW වත් පරාදයි. ටිපර් වෙනවා එම නෙමේ කට්ටිය. කවදා හරි මේ බස් පාරෙන් නැති වුණු දවසට පාරවල් පාළුයි වගේ දැනීවි. කවදා හරි මේවා පාරෙන් අයින් වුණත් ලංකා අශෝක් ලේලන්ඩ් කියන නාමය ලංකාවේ ප්‍රවාහන ඉතිහාසයේ හැමදාටම නොමැකී තියේවි. हदवत किया नामे समझा पे बेतना आदुटुई ना तेरे गेवी नुब कोई देसुआ ने मन ने अन्ने नुब किन्नी दिला अवे कबार तुरुले नव तिन्नट वितरई मतुना ලංකාවේ මිනිස්සුන්ගේ වාහන කියන්නේ ජීවිත. සමහර මිනිස්සු ජීවත් වෙන්න වාහන පැත්තට, සමහර කොල්ලෝ ජීවත් වෙන්නෙම වාහනයක් පදින්න හිතන්නේ. ප්‍රධාන වශයෙන් කොල්ලෙක්ගේ මුල් කාලේ ඉඳලා තියෙන ලොකුම හීනය වාහනයත් එක්කනේ දවස ගත කරන්නේ. සමහර කොල්ලෝ පාරේ යනකොට තමන් කරන වැඩේ නතර කරලා පාරේ යන ඩිෆෙන්ඩර්
ලයිසන් එක සෑල්ලු වුණාට පදින්න හිතෙන්නෙම බර වහන බා. සොස් වලක් වගේ පුතේ ඔයා. මුගේ හඳ හන්නේ බම්බඩ වැල්ලේ කැරකෙන දන යෝග ඉඩම් කඩම් ගම්ම වටේ බබන් කන්නේ ගුණ බෝග ගෑවිලවත් නැ පරම්පරා